ඉක්මන් බෑග්ස් ටික එලිස්නා. කිව්වනේ මිස් 11ට අපි කට්ටියනෝද අපි කොහොමද රූම් දෙන්නේ? හරි හරි විනාඩි 5ක් බඩ. දැන් අපි වැස්සකට අහු වුණා. ඔක්කොම රෙඩි කරලා තියෙනවා. අමුගේ අරකට එකයි කිව්වා. හරි ඒකම නැහැ කෑ ගන්න ඕනේ නැහැ. අපි සල්ලි දෙන්න. ඒක අපේ මිස්ටේක් එකක් අපිට මෙහෙ කොහෙ ඒ දුර ගියපම අපි දන්නේ නැහනේ කොච්චර ඉක්මනට. අපි දැන් වැස්සකට අවුලා මේ වැස්සේ තෙමීගෙන මාවේ අපි ඒ නැවතිලා හිටියා. කරන්න දෙයක් නැති ඉඳලා තෙමීගෙන මාව. කමන්නේ ඇඩිනෝ යන්න. හරි කොහොමද කට්ටියට අද අපි යන්නේ කොහෙද යන්නේ අන්ටස් ෆුඩ් කැබින් එකට යන ගමන් ඉන්නේ නුවරඑළියේ ඉතින් බයික් එකේ තමයි යන්නේ නුවරඑළියට නිකන් ආවේ මේ බස් එකේ එතනින් අපි බයික් එකක් ගත්තා ඉතින් දැන් අපි යනවා අන්ටස් ෆුඩ් කැබින් එකට අපි ඉස්සරහට ගිහිල්ලා ඔයාලට විස්තර කරන්නම් ඉතින් අන්ටස් ෆුඩ් කැබින් යන අතරතුරේ අපි යනවා ස්ට්‍රෝබෙරි ෆාම් එකට යනවා ඒ වගේම එතකොට පට්ටි පොළ පැත්තට යනවා අඹේවැල යනවා ඉතින් අපිත් එක්ක ඉන්න අපි මේ සංචාරයේදී ඔයාලට නුවරඑළිය ගැන ගොඩක් දේවල් කියනවා. ඉතින් හරි අපි දැන් ඉස්සරහට යන්න. පොඩ්ඩක් ඉන්න. මෙතනින් කොහෙටද කියලා චුට්ටක් බලන්න ඕනේ ඉස්සර. මේ පාර. දැන් අපි අඹේවැල පාරේ සෑහෙන දුරක් ආවා. මේ පැත්ත මම හිතන්නේ මේ හරිය තමයි මීපිලි මාන ගම්මානේ. ඉතින් මේ ගම මාරම ලස්සන ගම. මේ ඉතින් තව ඉස්සරහට යන්න සෑහෙන ලස්සන ලොකේෂන් තියෙනවා. මේ අපි දැන් තව චුට්ටක් ඉස්සරහට ගියපුවාම ඔව් වැස්සක් එනවා ඉස්සරහට ගියපුවාම වැස්සක් එනවා ඇත්තටම මේ බයික් එකේ යන ගමනේත් මාරම අමුතුම ලස්සනක් තියෙනවා මොකද ඒ සීතල සුළඟ වදිනකොට ඇඟට මාරම හැඟීමක් එනවා ඒක ඉතින් කියන්න බෑ වචනේ ඒක ඔව් අනික අපිට ඕන තැනක නවත්තලා බලන්නත් පුළුවන් මේ ඉතින් හරිම විනෝදයි හරි අපි යන් ඉස්සරහට අපි ඉස්සරහට යන ගමන් පෙන්නන්නම් මොනවද තියෙන්නේ එතන ඉඳන් බලද්දි මේ මුළු යායම පේනවා අර මේ හරිය නිකන් අර අත්‍තරම හරිම ඔරිජිනල්ම නුවරඑළිය ගතියක් තියෙනවා මොකද මේ පොඩි වැස්ස ගතියකුත් එක්ක පොඩ්ඩ පාර දෙමිලා හරිම ලස්සනයි ඉතින් නෙවෙයි හැරෙන්න තියෙන්නේ හරි මේ මෙතන උඩට දාන්න ඕනේ. විශාල බීට්රූට් වගේ. ලස්සනයි නේ. බලන්නකො බීට් වගේ තියෙනවා. මොකද මේ බීට් මුදලාලි. බීට් මුදලාලි. මේ කැරට් බලන්න කැරට්. මේ පැත්තේ කැරට් මේ පැත්තේ බීට්. ඈ? හරිම ලස්සනයි. පාර බලන්න බෑ. පාර ඇත්තට බලන්න ඕනේ. හරි හරි යක් ගන්න ගියා. මේව ගන්න ලස්සන බලන්න. මට මම බැලුවා. මේ ගෙවල් වල මාරයි නේ රෝහිත. හිඩන් ප්ලේස් එකක් නේ. ඔව්. එතන මේ ටැක්සිය තමයි ප්ලේස් එක නම් තියෙන්නේ. හැබැයි මාරම ලස්සන තැනක තමයි ප්ලේස් එක තියෙන්නේ. අර පැත්තේ අර තියෙන්නේ මං හිතන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් වෙන්න ඕන. ග්‍රාමීය පළාතකට තමයි අපි දැන් යන්නේ. ලස්සනට අල හදලා තියෙනවා. ඊත් හදලා තියෙනවා. මල් පිපිලා තියෙනවා. කුරුල්ල පියාඹනවා. බොරු කියන්නේ. ආයි අර කුරුල්ල පියාඹ. ඒක බය වුණා. ඒට හරි පියාඹුවා. කෑ ගන්න. අන්න තියෙන. සයිකල් කලි පිටිලා. බොල යන්නේ මේ. ඔප්පි යන්නේ. ෂාප් ලෙෆ්ට් එක. ඈ? චූට්ටක් පාර පොඩ්ඩක් වැරදුනා. වැරදුණු පාරක තමයි අපි ආවේ. කවන්න අපි කොහොම හරි පාර හොයාගත්තා. Google එකේ පීටෙන් පාර වැරදුනා. ඒ පීටෙන්ම පාර හොයාගත්තා. ඉතින් අපි කොහොම හරි දිනුවා. අම්මෝ. පාර වැරදුනාට ලස්සන පාරක් තමයි අපිට වැරදිලා තියෙන්නේ. අපිට අර ඈතින් පෙනෙන ස්ට්‍රෝබෙරි වගේ. ඒක තමයි. අර බලන්න අර පැත්තේ මාර ලස්සනයි. හොඳයි මේ පැත්තට ආව එක. ඒත් අමුම වයිබ් එකක් තියෙනවා. නැත්නම් කියවරණ? ඔව්. 2 minutes පෙන්නලා 500 meters බලමුද යා. මේක වැඩ කරන සයිට් එකක් නේ.
මේ මේන් රෝඩ් එක වැටෙනවා. යන්න පුළුවන් නේ? 400 meters තියනවා හැබැයි බලමු නේද? පච්චි. මොකක් හරි මැප් එකේ අවුලක් වුණා නේද වැරද්දා. ඉතින් ඔන්න කොහොම හරි අපි පාර වැරදිලා කොහොම හරි අපි හොයාගෙන තැනට ආවා. ඇත්තටම තැන නම් මාරම ලස්සනයි. මෙන්න මේ වගේ දිගටම තියෙන්නේ කබාන. අපි බුක් කරගත්ත කබානයකට ගියා බලන්න. ඉතින් මේ තැන මාරම ලස්සනයි. ඉතින් මේ තමයි අපේ යාළුවන්ගේ කැබින් එක. එතෙන්ට මාරම ලස්සන view එකක් තියෙනවා. ගම වටේටම පේනවා. ඈතින් කඳු යායක්, ඒ වගේම ලස්සන කැලෑවක්, ඒ ක්ලයිමේට් එකත් එක්ක මාරම ලස්සන vibe එකක් තියෙනවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි ගත්ත කැබින් එක. ඔන්න ඔය වගේ පොඩි බෙඩ් එකක්. ඒ වගේම පොඩියට තියෙන බාත්රූම් එක හරිම ලස්සනයි. ඒවා හොඳ ලස්සනට පිරිසිදුව මේන්ටේන් කරලා තියෙනවා. ඔන්න ඔහොම පොඩි සිංක් එකක් තියෙනවා. පොඩි මිරර් එකක්. ඒ වගේම මේක තමයි ෂවර් එක. ඉතින් ඇත්තටම කියනවා නම් එතන මාරම ලස්සනයි. ඉතින් එතන ඔන්න ඔය වගේ ප්ලේස් එකක් තියෙනවා. එතන අපිට පුළුවන් ඕනනම් බිලියඩ් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම JBL එකක් තියෙනවා. එතන අපිට ඕනනම් සින්දු දාගෙන ඩාන්ස් කරන්න, සින්දු කියන්න වගේත් පුළුවන්. හැබැයි එතන එදා නම් අපිට මයික් එකක් දුන්නේ නැහැ. මයික් එක කැඩලා කියලා කිව්වා. ඉතින් වෙනදා නම් මෙතන මයික් එකකුත් ඇති. ඉතින් ඒ වගේ විනෝද වෙන්නත් ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් ඔය වගේ හැම දෙයකින්ම පස්සේ අපි පහෝදා ගියා පට්ටිපොළ පැත්තට. ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් තමයි මේ සිද්ධිය වුනේ. ඉතින් හන්ටර්ස් ෆුඩ් කැබින් කියන්නේ හොඳ පිළිගත්ත තැනක්. ඉතින් එතන හැමදේම හොඳයි. හැබැයි එතන ඉන්න මැනේජර්ගෙන් තමයි අපිට මේ සිද්ධිය වුනේ. ඉතින් එයා අපිව ආපු වෙලාවෙ ඉඳන් වැඩිය ගණන් ගත්තෙත් නැහැ. ඉතින් හරියට hina වුණෙත් නැහැ. ඒ වගේ නිකන් අමුතු මිනිස්සෙක්. ඉතින් ඒ වගේ කමක් නැහැ කියලා අපි හිටියා. අන්තිමට අපි පැයක් පරක් වුණා කියලා ඒ මිනිස්සයා අපිට හොඳටම බැනගෙන ගියා. ඉක්මනට බෑග්ස් ටික එළියට. ඒකට උදේ යනකොට කිව්වනේ මේ 11ට අපි කට්ටිය එනවාද අපි කොහොමද රූම් දෙන්නේ? හරි හරි විනාඩි 5ක් බඩ වෙලා. දැන් අපි වැස්සකට අහු වුණා. ඔක්කොම රෙඩි කරලා තියෙනවා. යනකොට එකයි කිව්වා. හරි ඒක කවන්නේ කෑ ගන්න ඕනේ නැහැ. අපි සල්ලි දෙන්න. ඒක අපේ මිස්ටේක් එකක්. අපිට මෙහෙ ඒ දුර ගියපම අපි දන්නේ නැහනේ කොච්චර ඉක්මනට. අපි දැන් වැස්සකට අහුවෙලා මේ වැස්සේ තෙමීගෙන මාවේ අපි නැවතිලා හිටියා. කරන්න දෙයක් නැති ඉඳන් තෙමීගෙන මාවා. කමන්නේ ඇඩිෂනල් ගන්න. ඉතින් අපි එන අතරමඟදී අපිට ලොකු වැස්සක් අහු වුණා. ඉතින් ඒක නිසා අපි එක තැන්වල නතර වෙවි තමයි ආවේ. ඉතින් අපි හිතුවේ නෑ එතෙන්ට පරක් වෙලා යන්න. මොකද අපි කැමති නෑ කාටවත් අපහසුතාවයක් වෙන විදිහට වැඩ කරන්න. ඉතින් සම්පූර්ණ වැරද්ද තිබ්බේ අපි යතේ. අපි එතෙන්න ගිහලා සමාවෙල්ලන්න කියලා යනකොට තමයි එයා අපේ ඇඟට කඩාගෙන පැන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ වැරද්ද අපේ 100%ක්ම වැරද්ද අපේ. හැබැයි ආයෙ වතාවක් එතෙන්න අපිට කාටවත් එන්න කියන්න පුළුවන් විදිහට එතන වාතාවරණය තිබුණේ නැහැ. ඉතින් මේ හැසිරීම ගැන අපි එයාලගේ ඉහළටත් කම්ප්ලේන්ට් කරා. ඉතින් අපි කිව්වට පස්සේ එතනින් ලැබුණු ප්‍රතිචාරය නම් ඇත්තටම හොඳයි. මොකද අපිට එයාලා කතා කරලා එතන සිටුේෂන් එක පැහැදිලි කරලා දීලා එතන ආයේ ඒ වගේ දෙයක් වෙන්නේ නැති විදිහට එයාලා කතා කරා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ රෙස්පොන්ස් එක ගොඩාක් වටිනවා. මොකද මේ එක දෙයක් හින්දා මෙතන තියෙන බිස්නස් එක එකපාරටම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා මෙතෙන්ට එනවා නම් චුට්ටක් කල්පනාවෙන් එන්න. මොකද තැන හොඳයි.
ඇත්තටම හොඳට විනෝද වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ එක්කෙනෙක් ඉඳලා මේ තැනේ තියෙන ලස්සන එක පාටම නැති වෙන්න පුළුවන්. හැබැයි මම හන්ටර්ස් ෆුඩ් කැබින් එකේ හයි මැනේජ්මන්ට් එකේ ඒ රෙස්පොන්ස් එක අගය කරනවා. මොකද එයාලා අපිට ඇත්තටම හොඳට සැලකුවා. එතනින් පස්සේ ආය කතා කරලා අපේ සමාවෙල්ලුවා. ඉතින් හැමදේම හොඳයි. මං හිතනවා ඉස්සරහට මේ වගේ දෙයක් ආයෙ වෙන්නේ නැති වෙන්න එතන වාතාවරණය වෙනස් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම් ඊළඟට නුවරඑළිය සංචාරේ තවත් ලස්සන වීඩියෝ අරගෙන අපි ඔයාලා හම්බෙන්න එනවා. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්න.